ඩ්‍රග්ස් වලට වඩා භයානක ඇඩික්ෂන් එකක් කියන්නේ බ්‍රේන් රොට් ගොඩක් අයගේ ඉල්ලීම මත අද අපි කතා කරන්න යන්නේ ඔය ඩෝපමින් කියලා නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් රිලීස් වෙනවා. මම ඕල්රෙඩි කිව්වා වගේ ගොඩක් දුරට අපේ බ්‍රේන් එකේ ලොන්ග් ටර්ම් ස්ටෝර් වෙන්නේ ඉමෝෂනල් දේවල්. රීසන්ට්ලි අපි TikTok එකේ වීඩියෝ දාලා තිබ්බා ඩ්‍රග්ස් වලට වඩා භයානක ඇඩික්ෂන් එකක් කියන්නේ කියලා. ඒ තමයි doom scrolling කියලා කිව්වා. and ඒකත් එක්ක එන brain rot එක පිළිබඳ explanation video කරන කමෙන්ට් කරන්න කිව්වා brain rot කියලා. ඒ වීඩියෝ එකට මම දන්නතරමේ කමෙන්ට් 40ක් 50ක් විතර ඇවිල්ලා තිබ්බා brain rot කියලා. so ගොඩක් අයගේ ඉල්ලීම මත අද අපි කතා කරන්න යන්නේ brain rot කියන්නේ මොනවද? මේකේ severe conditions මොනවද? මේකේ කොහොමද එළියට එන්නේ කියලා. එහෙනම් guys sit back, relax, enjoy the video. ඉස්සෙල්ලාම මේ scenario එක imagine කරලා බලන්න. ඔයා පාඩම් කරන හැම දෙයක්ම ලෑස්ති කරලා fresh up වෙලා coffee එකක් අරගෙන එනවා පාඩම් කරන්න. හැබැයි පාඩම් කරන යනකොටම ඔයාට Instagram එකේ notification එකක් එනවා. ඒ notification එක click කරලා ඔයා Instagram ඇතුළට යනවා. එක reel එකක් බලනවා. ඒ එක reel එක reels 10ක් එනවා. ඒ reels 10 reels 100ක් එනවා. ඒ reels 100 බලලා ඉවර කරනකොටම පැය ගාණක් ඔයා phone එකෙන් print කරලා ඉවරයි. පොඩ්ඩක් YouTube පැත්තට යමු කියලා ඔයා YouTube site එකට යනවා. ඒකෙත් videos දෙක තුනක් බලනවා. ඒකෙන් එළියට එනකොටම ඔයා half day phone එකෙන් spend කරලා ඉවරයි. දැන් පාඩම් කරන focus එකක් තියෙද? නැහැ. ඔයාගේ ඇස් ඉස්සරහා වැඩ රාශියක් කන්දක් ඒත් ඔයාට ඒ දේ කරන්න ફોකස් එකක් නැහැ. මේ කිසි දෙයක් කරන්න ફોකස් එකක් නැහැ කියලා ඔයා නිදා ගන්න ගියා නම් ඔයාට නිින්ද එන්නේ නැහැ. මේ කන්ඩිෂන් එකට තමයි කියන්නේ brain rot කියලා. ඔයාගේ vehicle එක බයික් එක පදිනකොට ෆෝන් එක බොන්න කියලා හිතනවද? එහෙම නැත්නම් නිකන් ඉන්නකොට notification sound එකක් එනවා වගේ ඔයාටම feel වෙනවද? ඔයාට boredom එක feel කරන්න බැරිද? එහෙනම් ඔයාට brain rot කියන කන්ඩිෂන් එක ඇවිල්ලා තියෙන පුළුවන්. කොහොමද මේ brain rot එක එන්නේ? ඔයා ගොඩක් වෙලාවක් mindless activity එක නිරත වෙනවා නම් ඔයාට brain rot කියන දේ එන්න පුළුවන්. එහෙනම් දැන් බලමු මොනවද mindless activity කියලා කියන්නේ කියලා. mindless activity එක කියලා කියන්නේ ඔයාට ඒ දේ කරන්න mental effort එක අවශ්‍ය නැහැ. conscious thoughts අවශ්‍ය නැහැ. and ඒකට end නැහැ. එහෙම නැත්නම් ඒක repeatedly කරන activity එකක්. so මේක තමයි mindless activity එක කියලා කියන්නේ. මෙන්න මේ වගේ highly distracting වැඩක් කරනවා නම් ඔයාට brain rot කියන දේ එන්න පුළුවන්. නෑ මාෂන් ඔබ කියපු දේ මට තේරෙන්නේ තව පොඩ්ඩක් deeply explain කරන්න පුළුවන්ද කියලා අහුණා. guys let's dive into neuroscience. පොඩ්ඩක් imagine කරන්න ඔයාට කැමති කෑමක් කනකොට happy feel එකක් එනවා. ඔයාට කැමති දෙයක් ඔයාට ලැබෙනකොට happy feel එකක් එනවා. ඔයා කැමති දෙයක් ඔයා කරනකොට focus එකෙන් කරලා ඒ දේ achieve කරාට පස්සේ happy feel එකක් එනවා. මේ happy feel එක එන්න හේතුව තමයි ඒ අදාළ දේ ලැබෙනකොට කරනකොට කරලා ඉවරනට පස්සේ ඔයාලට dopamine කියලා neural transmitter එකක් release වෙනවා. එහෙම නැත්නම් hormone එකක් release වෙනවා. මේ දේ release වුණොත් තමයි ඔයාලට happy කියන feel එක එන්නේ. reels බලනකොටත් මේ දේම තමයි. හරි bro දැන් reels බලනකොටත් මේ දේ වෙනවා නම් ඒක හොඳයි නේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නෑ ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා පැය ගාණක් focus එක කරලා release වෙන මේ dopamine එක ඔයා reel එක බලලා 30 to 60 seconds අතර විටින් විට release වෙනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම dopamine විටින් විට release වෙලා ඔයාගේ dopamine baseline එක peak එකට ගියාට පස්සේ ඔයාට කොච්චර dopamine hit වුණත් ඔයාට ඒ dopamine එක feel කරන්න බෑ. stage 2 එකට hyper focus and prefrontal cortex. අපේ brain එකේ part එකක් තියෙනවා prefrontal cortex කියලා. මේක mainly use වෙන්නේ decision making වලට. ඔයා decision එක make කරනකොට ඒ ප්‍රශ්නේ විවිධ ආකාරයෙන් විවිධ perspective වලින් focus එකක් දීලා ඒ ප්‍රශ්නෙට විසඳුම් හොයනවා. ඔයා reels බලනකොටත් ඒ දේම තමයි ඉන්නේ. ඔයාට හිතන්න පුළුවන් prefrontal cortex එහෙම නැත්නම් decision making එකට අවශ්‍ය වෙන මේකේ කිසි focus එකක් අවශ්‍ය වෙන්නේ නැහැ reels බලනකොට කියලා. හැබැයි මේක automatically reels බලනකොට ඒ focus එක ලබා දෙනවා. ඒ නිසා තමයි ඔයාට අත්‍යවශ්‍ය දේවල් focus කරන්න බැරි වෙන්නේ. මේ situation එකට කියන්නේ hyper focus කියලා. ඔයාට අවට සිදුවෙන දේවල් ඔයාට හරියටම focus කරන්න බෑ. ඔයාට මේ reels බලන විතරයි මේ focus එක use වෙන්නේ. Stage 3 emotional salience and amygdala. ඔයා continuously reels TikTok බලනකොට ඔයාගේ විවිධ emotions trigger වෙනවා. For example fear, happiness, angry, love වගේ ගොඩාක් emotions trigger වෙනවා. මෙහෙම trigger වෙනකොට අපේ මොළේ පොඩි attack වගේ part එකක් තියෙනවා amygdala කියලා. ඒක activate වෙනවා. මේකෙන් mainly වෙන්නේ ඔයාගේ fear වගේ emotional දේවල් ඔයාගේ brain එක store කරන එක. and මේකේ main part එක තමයි emotional දේවල් long term store කරලා තියෙන එක. and obviously ඔයා reel එක බලනකොට emotions අනිවාර්යෙන් trigger වෙනවා. ඒ නිසා ඒ emotions trigger වෙන reels ඔයාගේ brain එකේ නැත්නම් incidents ඔයාගේ brain එකේ store වෙලා තියෙනවා. stage 4 neuroplasticity and habit formation. අපේ brain එකේ තියෙනවා brain wiring කියලා එකක්. පොඩි කාලේ අපි math science වගේ ජීවිතේ ගොඩාක් දුරට use වෙන්නේ නැති subjects ඉගෙන ගන්නවා. ඒකට හේතුව තමයි අපේ critical thinking කියන habit එක අපේ brain එකට fire කරන්න. අපි math science වගේ දේවල් regularly ඉගෙන ගන්නකොට
ඔටෝමැටිකලි ක්‍රිටිකල් තින්කින් කියන දේ නියුරෝ ප්ලාස්ටිසිටි එක මගින් අපේ බ්‍රේන් එකට බය වෙනවා. ඒ කියන්නේ ක්‍රිටිකල් තින්කින් එකටයි අපේ බ්‍රේන් එකටයි හොඳ බොන්ඩයක් ඇති වෙනවා. සෝ මේන්ලි වෙන්නේ මේ නියුරෝ ප්ලාස්ටිසිටි එකෙන් අපි කරන දේවල් නිසා බ්‍රේන් එකට එක වයර් කරලා ඒ දේ අතරයි අපි බ්‍රේන් එක අතරයි බොන්ඩයක් ඇති කරන එක. ඔය හැමදාම රීල්ස් පැය ගාණක් බලනවා නම් නියුරෝ ප්ලාස්ටිසිටි එකෙන් මගින් ඔටෝමැටිකලි ඒ දේටයි අර රීල්ස් බලන එකටයි ඔයගේ බ්‍රේන් එකටයි හොඳ බොන්ඩයක් ඇති වෙනවා. ඒ බොන්ඩ් එක හේමම හැබිට් එකක් බවට කන්වර්ට් වෙනවා. මයින්ඩ්ලස් ඇක්ටිවිටි එකක් වන රීල්ස් බලන දේ ඔයාලට හැබිට් එකක් වුණා කියන්නේ ඒක එහෙමම බ්‍රේන් රොට් ඔටෝමැටිකලි පුෂ් කරනවා. ස්ටේජ් 5 ඇඩික්ෂන්. මේක හැබිට් එකක් වුණා කියන්නේ ඔටෝමැටිකලි ඒක ඇඩික්ෂන් එකක් බවට පත් වෙනවා. ඔයාලට නිකන් ඉන්නම බෑ. අතලියන් නිකන් ඉන්නම බෑ. ඔයා ෆෝන් එක අරගෙන ඔටෝමැටිකලි ස්ක්‍රෝල් කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයා හැමදාම හැමතිස්සෙම බ්‍රේන් රොට් එකකින් ඉන්නවා. බ්‍රේන් රොට් කියන කන්ඩිෂන් එකේ ඉන්න නිසා ඔයාලට කිසි දෙයක් හරියටම ෆෝකස් කරන්න බෑ. ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙයි. ඔයා සෝෂලයිස් වෙන ප්‍රමාණය අඩු වෙයි. ඔයා ලෝන්ලි වෙයි. ඔයා ටිකින් ටික එහෙමම ඩිප්‍රෙෂන් එකට එන්න වෙයි. හරි, දැන් ඔයාගේ බ්‍රේන් එක කිසි දෙයකට ෆෝකස් කරන්න බැරි ලෙවල් එකට ඇවිල්ලා ඉවරයි. දැන් ඔටෝමැටිකලි බ්‍රේන් එයාගේ ඩිෆල්ට් නෙට්වර්ක් මෝඩ් එකට ඇක්ටිවේට් වෙනවා. මේකෙන් ඔයාගේ බ්‍රේන් එක ඔයාව මොනවාරි දෙයකට අනිවාර්යෙන් ෆෝකස් කරන්න සිද්ධ කරනවා. මම ඕල්රෙඩි කිව්වා වගේ ගොඩක් දුරට අපේ බ්‍රේන් එකේ ලොන්ග් ටර්ම් ස්ටෝර් වෙන්නේ ඉමෝෂනල් දේවල්. ඔයාගේ බ්‍රේන් එකේ ස්ටෝර් වෙච්ච ඉමෝෂනල් දේවල් ඔයාට ටිකින් ටික එන්න පටන් ගන්නවා. එහි ඉමෝෂන්ස් හැපි ඉමෝෂන් වුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට බ්‍රේක් අප් වෙච්ච ඉමෝෂන් සීන් එකක්. එහෙම නැත්නම් ඔයා එක්සෑම් එකේ ෆේල් වෙච්ච දෙයක්. එහෙම නැත්නම් ඔයා ඇක්සිඩන්ට් වෙච්ච දෙයක් ඔයාට ආවනම් එතනයි තමයි ඔයාට නෙගටිව් තෝට්ස් එන්න පටන් ගන්න. මේ ඩාර්ක් ස්ටේජ් එකෙන් ඔයා එළියට ආව නැත්නම් දවස් ගාණක් නෙමෙයි මුළු ජීවිත කාලය පුරාටම මේ ඩාර්ක් ස්ටේජ් එකේ ඉන්නවා. and එහෙමම ඔයා යනවා ડિප්‍රෙෂන් එකට. mainly මේ brain rot කියන දේ එන්නේ dopamine, amygdala and prefrontal cortex අතර තියෙන imbalance නිසා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් bro මම already ඉන්නේ depression කියන stage එකේ. දැන් මම මේකෙන් කොහොම හරි එළියට එන්න ඕනේ. මොනවද steps තියෙනවද කියලා මගෙන් අහුවොත් yes. ඒකට විසඳුමක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔයාට සිද්ධ වෙනවා මේ mindless activity stop කරන්න. මේ neuroplasticity කියන දේ ඉස්සරහට වගේම පස්සට වැඩ කරනවා. ඒ කියන්නේ neuroplasticity එක මගින් brain and ඒ දේට bond එක ඇති කරන්න පුළුවන් වගේම ඔයා ඒ අදාළ activity එක drop කරා කියන්නේ ඒකෙන් ඒ neuroplasticity එක මගින් automatically ඒකයි ඒ activity එකයි brain එක අතර තියෙන bond එක කල්ලා දානවා. so ඉස්සෙල්ලාම මේ mindless activity එක stop කරලා දාන්න ඕනේ. ඔයාට සිද්ධ වෙනවා TikTok, Instagram වගේ app uninstall කරලා දාන්න. ඔයාට එකපාරටම uninstall කරන්න බැරි නම් ඔයාට කරන්න පුළුවන් ඔයා ඒ mindless scrolling කරන app එක වෙනුවට browser use කරන්න. එහෙම නැත්නම් screens and one sec වගේ frictions වැඩි කරන apps use කරන්න. ඒකෙන් ඔයාට කාලයක් යනකොට මෙච්චර දේවල් කරලා මෙච්චර මහන්සි වෙලා reel එක බලනවා කියලා automatically ඔයාගේ mind එක set වෙලා ඔයා ඒ mindless activity එකෙන් ටිකින් ටික ඉඳගෙන ගන්නවා. step 2 recovery. මෙන්න මේ mindless activity කියන දේ හොඳ habit වලට replace කරන්න. for example film එකක් බලන්න. yes ඔයා brain rot උපරිම ස්ටේජ් එකට ගියා කියන්නේ ඔයාට ෆිල්ම් එකක්වත් හරියට බලන්න බෑ. මිනිත්තු 15ක් 20ක් යනකොටම ඩිස්ට්‍රැක්ට් වෙලා ඒ ෆිල්ම් එකෙන් අවුට් එකට ගිහිල්ලා ඔයා රීල්ස් බලන්න පටන් ගන්නවා. සෝ ඉතින්ලම ෆිල්ම් එකක් බලන්න ඒ ෆිල්ම් එක කම්ප්ලීට් කරලා පස්සේ එන ඩෝපමින් හිට් එක පොඩ්ඩක් එන්ජොයි කරන්න. ඊට පස්සේ පුළුවන් නම් පොත් කියන පටන් ගන්න. Atomic Habits, Psychology of Money, The Millionaire Next Door වගේ ලොකු පොත් කියන්න ඕනේ නැහැ. ඉතින්ලම Harry Potter, Sherlock Holmes වගේ පොඩි පොත් කියලා ඒකෙන් එන ඩෝපමින් හිට්ස් අත්විඳින්න. ඊට පස්සේ ඔයාගේ මයින්ඩ් එක මොනාරි දෙයක් මත ફોකස්ඩ් තියාගන්න. ඒකට ඔයාට කරන්න පුළුවන් සයික්ලින්, ඉන්ඩෝර් ස්පෝර්ට්ස්, එහෙම නැත්නම් weight lifting වගේ අලුත් හොඳ හැබිට්ස් ඔයාගේ ජීවිතේට එක් කරන්න. සෝ මෙන්න මේ වගේ දේවල් කරා කියන්නේ ඔයාගේ ඩෝපමින් රීසෙට් වෙනවා. ඒකත් එක්ක ඔයාට ඔයාගේ බ්‍රේන් එක හරි ලෙවල් එකට ගෙන්න පුළුවන්. and ඒකෙන් ඔයාට ડિප්‍රෙෂන් එකකින් එළියට එන්න පුළුවන්. so මෙන්න මේකට තමයි brain rot කියලා කියන්නේ. මේ brain rot එකේ තියෙන disadvantages මොනවද, මේකේ මොන වගේ දේවල්ද වෙන්න කියලා throughout the video මම explain කරා. ඔයගොල්ලන්ට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. and I am not a neuroscience specialist. so ඔයගොල්ලන්ට මොනවාරි මේ දේ පිළිබඳව දන්නවා නම් අනිවාර්යෙන්ම comment section එකේ comment එකක් දාගෙන යන්න. මතක ඇතුව ඔයා මේ වීඩියෝ එක බලලා දැනුතුනා වගේ ඔයගේ යාළුවන්ටත් share කරලා ඒගොල්ලන්ව අනිවාර්යෙන්ම දැනුවත් කරන්න. එහෙනම් guys මෙන්න මේ වගේ වීඩියෝස් ගැන අපේ subscribe කරලා අපිත් එක්ක set වෙන්න. තාත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක්. bye see you.